විතරයි මේ මොහොතම නෙවෙයි හැමෝගෙම හද ගැහෙන රාවේ පවා ඇහෙනවා. ස්කූබි තියා කරන්නේ බලන් ඉන්නේ. ඕකේ. ඔන්න තියෙනවා chance එකක්. ඒගොල්ලෝ ෆ්ලෑෂ් රේන්ජ් ගේම් එකට ගෙනාවා. එයා තමයි ඕප්පිනේ දක්ෂතම ක්‍රීඩකයා. Come on Flash! ඔයාට පුළුවන්! ජාගේ! යාගාන් දෙපාරේ ඔයා පාඩුවේ මැච් එකක්වත් බලන්න දෙන්නේ නැහැ. හොල්මන්! අන්න අතන මට පේන්නේ මෙයා ටිකකට කලින් කාපු පීට්සා ටික දැනුයි වගේ දිරවන්න පටන් අරන් තියෙන්නේ. අන්න ෆ්ලෑෂ් බෝලේ අරගෙන එනවා. ඒ පත්තුකලේ අන්තිම වෙඩිල්ල. ඔව් මේ අවස්ථාවේදී හොක් කණ්ඩායම ලකුණු 4-0ක් ලෙස ජය වාර්තා කර තිබෙනවා. අර යන්නේ ඕප්පිලි මැෂින් කුරුල්ල අර බලන්න. තරංගි දිනපු නිසා ඒ සතුටට ඒගොල්ලෝ ෆ්ලෑෂ් උස්සගෙන යනවා. මේ දුමින්ද මට නම් මොකද වෙන්නේ? දුමින් දැන් ඔය එළියට එන්නේ. අයියෝ ෆ්ලෑෂ් නැහැ. එයා අතුරුදහන් වෙලා. ඒ කොහොමද? හමබලා විනාශ කරනවා. දෙයියනේ හොල්මනක්. ඒකනේ මම කිව්වේ. එයාත් අතුරුදහන් වුණා. පොලිසියට මොකවත්ම හොයාගන්න බැරි වුණාලු. ඒත් හොල්මනම් මොකටද එතනට ආවේ? ෆ්ලෑෂ් රේන්ජ් එකේ අතුරුදහන් වීමට හොල්මනගේ සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒ ගැන හරියටම දැනගන්න නම් අපි මේ අභිලාෂ විසඳන්න ඕනේ. ඒකට මුලින්ම කරන්න තියෙන්නේ හොක් ටීම් එකේ අයිතිකාරයා මිස්ටර් ප්‍රින්ටර්ස් හම්බ වෙන එක. ඔන්න ඉතින් ආයෙමත් භූත වැඩක්. කතාවක් තියෙනවා ඉස්සර කාලේ රැම්ලින් ගෝස් කියලා ක්‍රීඩකයෙක් හිටියා කියලා. මං හිතන්නේ 1930 ගණන් වල. එයාව එලෝප නිසා එයා ඔය ක්‍රීඩාංගණයට ලොකු සාපයක් කරලා තියෙනවා. ඉතින් එයාට මොකද උනේ? එයා අතුරුදහන් වුණා. එදායින් පස්සේ එයාව මේ වෙනතුරු කිසිම කෙනෙක් දැකලා නැහැ. මට හිතෙන විදියට මිනිහා වෙන්න ඕනේ ඔය ක්‍රීඩාංගණය පුරා හොල්මන් කරන්නේ. එහෙමනම් ඉතින් හොල්මන අල්ලගන්න කලින් අපි ඉක්මනට මේ මාරු වෙන්න ඕනේ. හොල්මන මොකටද ෆ්ලෑෂ්ව ගෙනිච්චේ? එයා නැතුව ක්‍රීඩා කළොත් අපේ කණ්ඩායමට දිනන්න බොහෝම අමාරු වෙනවා. ඒ කියන්නේ එයාද කණ්ඩායමින දක්ෂම කෙනා? ඔව් එයාගේ ප්‍රේක්ෂකයෝ ගොඩක් බය වෙලා ඉන්නේ. මේ තියෙන තත්ත්වය ඊළඟ තරගෙටත් ගොඩක් බලපායි. අනේ මන් දන්නේ මොකක් කරන්නද කියලා. මේ අභිලාෂ විසඳන්න අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරමු. ඔයාලගේ උනන්දුවට බොහොම ස්තුතියි. අපි මුලින්ම කරන්න ඕනේ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා මිස්ටර් ප්‍රින්ටර්ස්. හෙට ප්‍රැක්ටිස් ගේම් එකේදී ඔය හොල්මන මොනවා හරි කරන්න හැදුවොත් අපිත් එතන ඉන්නවනේ. මෙන්න මේ හරියදී තමයි ෆ්ලෑෂ් අතුරුදහන් වුනේ. ඔයාලට වෙනව වැඩක් නැතුවද මේවට පැටලලා නිස්කාරණේ නැහින් හදන්නේ? ඇහුණා නේද කියපු දේ ඉක්මනට මෙතනින් මාරු වෙමු. කොහෙද ඔය දෙන්නව යන්න හදන්නේ? අපි තාම මේ අභිලාෂ විසඳුවේ නෑනේ. සමා වෙන්න කෝච්. කවුද අර ක්‍රීඩකයා? එයාට තමයි ක්‍රන්ච් කියලා කියන්නේ. එයාව තමයි අපි ෆ්ලෑෂ් වෙනුවට දැම්මේ. ෆ්ලෑෂ් වෙනුවට දාපු කෙනා? ඒක නම් වැදගත් දෙයක්. අපි ඇත්ත